ඒ ගමන යන්න අම්මගෙන් කැමැත්ත ගන්න එක නම් ඉතින් ලේසි වැඩක් නෙමෙයි ඉතින්. ගෙදර වැඩ ටික වත් කරලා ලකුණු ටිකක් දාගත්තොත් සලකා බලන්න පුළුවන්. ලකුණු දාගන්න නම් ඉතින් හොදට වැඩ කරන්න එපා ගෙදර. අන්තිමට ඉතින් පිඟනුත් හොදන්න උනානේ මට. මොනවා කරන්නද ඉතින්? එහෙම නැතුව ඉතින් මේ වැඩේ මට කරගන්න වෙන්නෙත් නෑනේ. කරලා බලමුකෝ මේමවත් අම්මා මට මේ පාරවත් ට්‍රිප් එක යන්න දෙයිද කියලා. හානේ චංකි තනියමනේ වැඩ. ඉන්න පුතේ මාත් පොඩ්ඩක් උදව් කරන්නම්. නෑ අම්මේ ඕනේ නෑ. මට පුළුවන් මේ දේවල් ටික තනියම කරගන්න. අම්මා ඉන්නකො පොඩ්ඩක්. හානේ කොච්චර හොඳයිද ඔයා. අපේ ඉතින් වැඩ පොඩි එකාට ගානක්වත් නෑ ඉතින්. මටට ඔයා බැන්නේ මේ එන්නකො මේ ගේම් එක ගන්න. මේක මරු නම් තමයි. ඒ වුණාට ඉතින් මට දැන් මේව කර ඉන්න වෙලාවක් නෑ. මම ඉන්නේ මේ වෙනම මිෂන් එකක. මේ වැඩ ටික කරලා මට තියෙනවා තව වැඩ ටිකක් කරන්න. මේ මොකද මේ ඉන්න මත් එන්නම්. මේ වේදිකාව ජීවිතේ අපේ සාගරේ වගේ විශාල වේ. ගෙදර වැඩ කරනවා කියන එකත් ඉතින් ලේසි වැඩක් නෙමෙයි අප්පා. මොනවා කරන්නද ඉතින්? ඉක්මනට මේක හදලා ගන්න ඕනේ. කට්ටියම ඇත්ත ගොඩක් බඩකින්නේ. හොද සුවදකුත් තියෙනවා. මොනවා හරි මදි වුණාදත් මන්දා. කට්ටියම එන්නකො එහෙනම්. අද මං ගානේ තමයි ඔයාලට කෑම. හරිම රස පාටයි. අයියා මම මේ නිකමට වගේ අහන්නේ. ඔයාට මොකක්ද කෙරෙන්න ඕනේ? ඒක ඉතින් එකපාරම කියලා කරගත්තා නම් ඉවරයිනේ. මොකටද අප්පා මෙච්චර මහන්සි වෙන්නේ? චංකි ඔයා අහන්නේ අර යාළුවොත් එක්ක යන ට්‍රිප් එක ගැන නම් ඒකේ මගේ අදහස තමයි ඒක කරන්න බැහැ කියන එක. තාත්තගෙන් අහලා බලන්නකෝ. එයා කියන දෙයක් තමයි ඉතින් චංකි කරන්න දෙයක් නෑ. තාත්තේ අර මම යාළුවොත් එක්ක ගමනක් යන්න දාගත්තානේ. මොකද්ද තාත්තේ ඔයාගේ අදහස? අම්මා කිව්වා ඔයාගෙන් අහන්න කියලා. ඔයාගෙන් නම් හොඳ උත්තරයක් ලැබී වගේ මට පේන විදිහට. සෝරි චංකි මටත් කියන්න වෙන්නේ ඒ ගමන යන්න දෙන්න බැහැ කියලා. එහෙම තනියම යවන්න බෑනේ පුතේ යාළුවොත් එක්ක. යනවා නම් ඔයාට අම්මයි තාත්තයි එක්ක තමා. මම මේ දෙන්නම ඉන්න තැන අහන්නේ. තවමත් තීරණේ වෙනසක් නැද්ද? නැහැ. තීරණේ වෙනසක් නැහැ. ඔව් තීරණේ වෙනසක් නැහැ. මොනවා කරන්නද ඉතින්? අපි කොහේ හරි යන්න ගියාම තමයි ඉතින්. ආච්චිලා සීලා ඔක්කොමලා එක්ක වන්දනා ගමනක් තමයි ඉතින් මට යන්න වෙන්නේ. අපේ අම්මා ඉදාතයි මාව යවන්නේ. හෙලෝ චව්. මට එන්න වෙන්නේ නෑ ඔයාලත් එක්ක ට්‍රිප් එක යන්න. මට ඉතින් වන්දනා ගමනක් ගියොත් තමයි. සෝරි. ඔයාලා ගිහිල්ලා විනෝද වෙලා එන්නකෝ.